unboxing video එකක් ආවේ. ඉතින් මම මේ වෙලාවේ ඉන්නේ කූකා කොළඹ එකේ. ඉතින් කූකා කොළඹ එකේ ඉන්න තමයි මම unboxing video එක කරන්නේ. ඉතින් මෙන්න මේ products එක මම ගත්තේ හැමදාමත් වගේ 190. ඉතින් 190 තමයි මගේ හැම electronic device එකම මම ගන්න ඉස්සරි ගන්න. ඉතින් බලමු මොකක්ද මේක කියලා. ඉස්සෙල්ලම ලොකු box එකේ මොකක්ද තියෙන්නේ කියලා බලමු. ඉතින් මේක MacBook M4 chipset එක තියෙන 256 MacBook එක. ඒ වගේම මම මගේ videos ටිකේ හොඳ voice cancellation එක තියෙන හින්දා මෙන්න මේක ගත්තා. ඉතින් මේක තමයි DJI mic mini. ඉතින් අපි unbox කරමු අපේ DJI mic එක. DJI mini version එක තමයි මේක. මේක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ pouch එකක. ඉතින් මේක DJI logo එක ගහලා තියෙන pouch එකේ. ඉතින් ඊට පස්සේ හම්බෙනවා DJI sticker එක, wall sticker එක නලව ගන්න පුළුවන්. ඉතින් ගමු අපේ DJI mic එක. ඉතින් තමයි වර්ධන look එක. ඉතින් guys ලස්සනයි. mic mini එකයි mic 3 එකේ ලොකු වෙනසක් නෑ මට නම්. ඉතින් අපි ඉස්සරහම receiver එක ඉලි ගන්න. ඇත්තටම චූටි කලින් එකේ ඩිස්ප්ලේ එකක් තිබ්බා mic 3 එකේ. ඉතින් මේකේ ඩිස්ප්ලේ එකක් නැහැ. හැබැයි මේක අපිට කන්ට්‍රෝල් කරන්න ලේසි. මොකද මේක චූටි. කලින් එකේ චූටි. mic එක මම සෙටප් කරගත්තා. ඉතින් එක mic එකක් මේක ඇතුලින් තිබ්බා. අනිත් mic එක මම මගේ කොළ එකේ high කරගත්තා. කොළ එක කියන්නේ t-shirt එකේ high කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට මේ දැන් ඇහෙන voice එක මගේ mic එකෙන් noise cancellation on කරන්නේ නැතුව. ඉතින් මම හිතනවා කලින් මගේ ෆෝන් එකේ mic එක normal record කරද්දී ලොකු noise disturbance එකක් තියෙන්නේ නැති. මොකද background එකේ ගොඩක් vehicles යන්නේ නැති, buses යන්නේ නැති, horn ගන්න. දැන් මම මගේ mic එකේ noise reduction එක on කරනවා. ඉතින් බලමු noise cancellation කොහොමද වෙන්නේ කියලා. ඉතින් දැන් මම කතා කරන්නේ මගේ mic එකේ noise cancellation එක on කරලා. ඉතින් මම කලින් test කරා. ඔයගොල්ලන් මේ රිවිව් එක දෙන්න කලින් අත්‍තරම කිව්වොත් හොඳ quality එකක් තියෙනවා. මොකද මේ යන background එක යන vehicles වල ශබ්දෙත් එක්ක ගොඩක් noise reduction එකක් වෙලා තියෙනවා. ඉතින් අත්‍තරම මම 10 out of 10ම දෙන්නම් මේ mic එක. මොකද මම කලින් හිතුවට වැඩිය මේ mic එකෙන් ලොකු performance එකක් තියෙනවා. next අපි DJI එක පැත්තකින් තියමු. ඉතින් mic එකම පාවිච්චි කරන්න දිගටම වීඩියෝ එකේ next මම unboxing එක ගන්නම් මගේ MacBook එකට. ඉතින් මේක MacBook Air M4 latest chip එක. මේකේ storage එක 256 storage 16GB memory එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මම කරන්න ආවේ අපේ කූකා කොළඹ. ඉතින් කූකා කොළඹ තමයි මම ඔයගලන්ට recommend කරන හොඳම තැන ඔයගලන්ට. මේ පාර MacBook M4 එකකින් ගෙනල්ලා තියෙන colours හතර තමයි Midnight Blue, Sky Blue, Silver and Starlight color. ඇත්තටම ලස්සන කලර් එකක් නේ. මේක Starlight කලර් එක ඇත්තටම ලස්සනයි. රෙකමන්ඩ් කරනවා ඔයගලන්ට highly. මොකද මේකේ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. කලින් මම blue එක පාවිච්චි කරා. ඒකට වැඩිය ලොකු ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මේක තනිකර ලස්සන ෆිනිෂින් එකක් දානවා තියෙනවා. ඔයගලන්ට එජස් පේනවා ඇති. ඉතින් කලින් පාවිච්චි කරේ 15 inch එකක්. දැන් මේ පාර මම 13 inch එකක් මාරු වුණා. මොකද මට 15 inch එකක් ඕනෙන්නේ නැති හින්දා.
ඉතින් අපි දැන් ඩිවයිසස් දෙකම අන්බොක්ස් කරලා ඉවරයි. ඕගොල්ලන්ට ඇහෙනවා ඇති noise reduction එක මගේ කොච්චර තියෙනවද කියලා මයික් එකේ. මේ වීඩියෝ එකට අපි ස්පෙෂලි තෑන්ක් කරන්න ඕනේ අපේ වන් අයකට. වන් අයගෙන් තමයි මම මේ ප්‍රොඩක්ට්ස් දෙකම ගත්තා, ඩිවයිසස් දෙකම ගත්තේ. ඉතින් වන් අයකට ස්පෙෂලි තෑන්ක් කරන්න ඕනේ මොකද අපිට ලොකු හෙල්ප් එකක් දුන්නා. ඒ වගේම හැමදාමත් වගේ මම විසිට් කරන කැෆේ එක හූකා කොළඹ. ඉතින් හූකා කොළඹකට ස්පෙෂල් තෑන්ක් කරන්න ඕනේ මොකද මේ ලොකේෂන් එක මට දුන්නට මේ වීඩියෝ එක කරන්න. ඉතින් අනිවාර්යෙන් අමතක කරන්න එපා හූකා කොළඹ try කරන්න. මොකද ඒකේ ඔයගලන්ට සීෂා ඔයගලන්ට experience කරන්න පුළුවන් and also coffee, cakes and all the beverages. ඉතින් මේ ටෙක් ගැජට්ස් එකත් එක්ක අපි වීඩියෝ එකේ එන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලස්සන වීඩියෝ එකක් එකයි හම් වෙනකන් ඔයගලන් ඔක්කොම පරිස්සමින් ඉන්න ඕනේ. එතකන් see you bye.